මම ඉස්කෝලේ නම කියන්නේ නැහැ. ත්‍රිකුණාමලේ කුච්චවේලි ප්‍රදේශයේ පාසලක් තිබෙනවා. ළමයි දෙන්නයි ගුරුවරු දෙන්නයි. තවත් ත්‍රිකුණාමලේ කුච්චවේලි ප්‍රදේශයේ තවත් සමානයක තවත් බණ්ඩාරවෙල පාසලක් තිබෙනවා. හල්දුමුල් අධ්‍යාපන කොට්ටාසේ ළමයි 3යි ගුරුවරු 3යි. තව පාසලක් තිබෙනවා ත්‍රිකුණාමලේ අධ්‍යාපන කොට්ටාසේ ළමයි 4යි ගුරුවරු 4යි. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ ළමයි 4ට ප්‍රතිඵලත් නැහැ, ගුරුවරුන්ට ප්‍රතිඵලත් නැහැ. පාසල් 115ක් තියෙනවා, ළමයි 10ට වඩා අඩුයි. පාසල් 406ක් තිබෙනවා, ළමයි 20ට වඩා අඩුයි. පාසල් 752ක් තිබෙනවා, ළමයි 30ට වඩා අඩුයි. පාසල් 1141ක් තිබෙනවා, ළමයි 40ට වඩා අඩුයි. පාසල් 1506ක් තිබෙනවා, ළමුන් 50ට වඩා අඩුයි. ඒ කියන්නේ අපේ මුළු පාසල් පද්ධතියෙන් 15%ක ළමයි 50ට වඩා අඩුයි. හොඳ දේ තත්ත්වේ. අපේ රටේ අධ්‍යාපනයේ බොහෝ විට මම දන්නවා උසස් තලවල සාකච්ඡාවට බඳුන් වී තිබෙන්නේ අපේ මේ උසස් අධ්‍යාපනය පිළිබඳව. පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යද නැද්ද? විදේශගත වෙන්න ඕනද නැද්ද? වැඩිපුර අවධානයේ සාකච්ඡාව තිබෙනවා අපේ උසස් අධ්‍යාපන තලයේ. හැබැයි අපි මුහුණ දී තිබෙන ප්‍රධානම ගැටලුව තියෙන්නේ පාසල් අධ්‍යාපනයේ. ඒ විශාල මම ඔබට දත්ත කීපයක් ඉදිරිපත් කරමින් පෙන්눔 කරන්නම්. මේ තත්ත්වයේ කොච්චර වියවුල්කාරී තත්ත්වයක් තියෙනවද කියන එක. ගෙන ආසන්න වශයෙන් ගත්තොත් ගිය වසරේ 2023 වසරේ එකම ළමයෙක්වත් ඇතුළත් නොවුණු පාසල් 98ක් තිබෙනවා. එක ළමයෙක්වත් පාසල් 98කට ඇතුළත් වෙලා නැහැ. තව ගත්තොත් ඒ වගේම අපි හැදුවොත් අපිට තියෙනවා නිකන් අපි හිතුවොත් පාසල් වල ඉන්න ළමුන් සංඛ්‍යාව බැලුවොත් ඒක තාමත් නරක තත්ත්වයක් තිබෙන පාසල් වල. සත්‍යම ඔබට කියන්නම්. පාසල් 115ක් තියෙනවා, ළමයි 10ට වඩා අඩුයි. පාසල් 406ක් තිබෙනවා, ළමයි 20ට වඩා අඩුයි. පාසල් 752ක් තිබෙනවා, ළමයි 30ට වඩා අඩුයි. පාසල් 1141ක් තිබෙනවා, ළමයි 40ට වඩා අඩුයි. පාසල් 1506ක් තිබෙනවා, ළමුන් 50ට වඩා අඩුයි. ඒ කියන්නේ අපේ මුළු පාසල් පද්ධතියෙන් 15%ක ළමයි 50ට වඩා අඩුයි. හොඳ දේ තත්ත්වේ. ඒ විතරක් නෙවෙයි, තවත් එක අපි විග්‍රහ කරමු. ළමයි 100ට වඩා අඩු පාසල් සංඛ්‍යාව. පාසල් 3144ක ළමයි 100ට වඩා අඩුයි. ඒ කියන්නේ රජයේ පාසල් වලින් ආසන්න වශයෙන් ගත්තොත් පාසල් 3න් 1ක ආසන්න වශයෙන් 3න් 1ක ළමයි 100ට වඩා අඩුයි. මේ තත්ත්වය හොඳද? මේ තත්ත්වය හොඳ තත්ත්වයක් නෙවෙයි. ළමයි 18ට වඩා අඩු පාසලක එක ළමයෙකුටවත් තීරණමත් වී යුතුද? සාහිත්‍ය උළෙල, ක්‍රීඩා උත්සවයක්, විනෝද චාරිකාවක්, එක සම වයසේ දරුවන්ගේ ගැවසීම කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ පාසල් පද්ධති පිළිබඳ නැවත සමාලෝචනය කරන්න ඕන. ඒ තීන්දුව අනිවාර්යෙන් අපි ගන්නවා. මම විවෘතව කියන්න මේ සංවාදය බොහෝ විට බිය වී තමයි මේ සංවාදය පටන් ගන්න. බිය නැතුව මේ කියන්න ඕන. සමහර පාසල් තිබෙන වසදමිය යුතුයි. සමහර පාසල් තිබෙනවා ඒක අබද්ධ කළ යුතුයි. සමහර ප්‍රදේශ තියෙනවා අලුතෙන් පාසල් ආරම්භ කළ යුතුයි. ඒ කියන්නේ මේ පාසල් යලි ස්ථානගත කිරීමක් පිළිබඳව අපි සැලකිලිට භාජනය කළ යුතුයි. එයි ළමයි 10 මෙතන ආසන්න වශයෙන් ගත්ත මා කිව්වා 1506ක ළමයි 50ට වඩා අඩුයි. ඒ ළමයි 50 කියන්නේ කවුද? මේ තාමත් ග්‍රාමීය පාසල් වල සමාජ වටිනාකම් වලින් අඩු ප්‍රදේශවල ඉතාමත් පහළ සංස්කෘතිමය සහිත ප්‍රදේශවල ඒ ප්‍රදේශම දරුවා ඒ පාසලට යනවා.
ඒ දරුවට අලුත් සමාජයක් මුහු වෙන්නේ නැහැ. ඒ දරුවට අලුත් අත්දැකීමක් මුහු වෙන්නේ නැහැ. ගමේම තියෙනවා. ඒ ගමේම තියෙන සමාජ පසුබිමම තමයි එයාට පාසලේ තියෙන්නේ. එයාට පාසලෙන් එයා අලුත් දරුවෙක් බවට පත් කරන්නේ නැහැ. පාසලෙන් එයාට අලුත් අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්නේ නැහැ. ගමත් පාසලත් එක හා සමාන සංස්කෘතික මට්ටමක ඉන්නවා. පාසලෙන් යනවා, ගමෙන් යනවා පාසලට, පාසලෙන් ගමට එනවා. එක සමාජ තත්වයක වී කියලා යනවා ඒ දරුවන්. කිසි දරුවෙකුට මේ ඉරණමත් නොවිය යුතුයි. ඒ නිසා අනිවාර්ය ලෙස යම් සමාජ ක්‍රියාකාරකම, පාසල් ක්‍රියාකාරකම්, බාහිර ක්‍රියාකාරකම් වලට මූ වෙන්න පුළුවන් මට්ටමක ළමයි සිටිය යුතු පාසලක. එහෙම නැතුව පාසල් නෙවෙයි. මම දෙමව්පියන්ගෙන් ඉල්ලන්න කැමතියි. සමහර දෙමව්පියෝ ඉන්නවා තමන්ගේ දරුවා ගමේ පාසලට යවන්නේ. එයා උපරිම පොර බදනවා දරුවා නාගරේ පාසලට යවන්න. හැබැයි ඒ වගේම සටන් කරනවා ගමේ පාසල තියාගන්න. ගමේ පාසල තියාගන්න සටන් කරනවා, අනිත් පැත්තෙන් සටන් කරනවා දරුවා නගරේ පාසලකට යවන්න. මොකක්ද ඒකේ තේරුම? එනිසා මේ පාසල් මා කියන්නේ නෑ පොදුවේ 100ට අඩු 50ට අඩු වගේ ලේබල් කරන එකට යන්නේ නෑ. අපි අධ්‍යාපන අමාත්‍යාංශික දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තිබෙනවා. තැනට ගිහිල්ලා ඒ පාසල පිහිටි තැනට ගිහිල්ලා ඒ ළමයි ඇතුළත් කළ යුතු තැනක් තිබෙනවද? වෙනත් අවස්ථාවක් තිබෙනවද? ආසනයේ ළඟ පාසලක් තිබෙනවද? එහෙම නැත්නම් ඒ දුබල පාසලම සංවර්ධනය කළ යුතුද? පාසලෙන් පාසලට මතක තබා ගන්න. පාසලෙන් පාසලට මේ පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඒ වගේම ප්‍රවාහන අවශ්‍යතාවයෙන් නැත්නම් අපි ලෑස්ති. ලොකු බිල්ඩින් කීපයක පාසලක්, මානව සම්පත ගුරුවරුන් විශාල ප්‍රමාණයක්, ළමයි 10ක්. ඊට වඩා ආර්ථික වශයෙන් ප්‍රතිලාභයි ළමයිට නගරේ පාසලට යන නොමිලේ බස් එකක් දෙන්න. ළමයිට ගෙනියන්න උදේහවා. ඒ කියන්නේ මොකද්ද? මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන ගැටලුව මම තවත් ටිකක් ඔයගලන්ට විග්‍රහ කරොත්. මේකේ මානව සම්පත කොච්චර අපතේ යනවද? සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තොත් ගුරු ශිෂ්‍ය අනුපාතය තිබෙන 1:18යි. එක ගුරුවරයෙකුට ශිෂ්‍යයෝ 18ක තමයි දැන්ට තිබෙන අනුපාත. ප්‍රශස්ත අනුපාතයක්. හැබැයි අදත් අපි දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා බැලුවොත් ගුරුවරුන් හිගියක් තිබෙනවා. 1:18ක් කියලා කියන ඉතාමත් හොඳ ප්‍රශස්ත අනුපාතයක්. හැබැයි හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා බැලුවොත් ගුරු හිගියක් තියෙනවා. මම ඈතකදී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ගියා. ගුරුවරු 80ක හිගියක් තියෙනවා. හැබැයි අනුපාතය 1:18යි. 50ට වඩා අඩු පාසල අනුපාතය කීයද? 50ට වඩා අඩු පාසල අනුපාතය 1:5යි. එක ගුරුවරයාට ළමයි 5 දෙනෙක් ඉන්නවා. හම්බන්තොටේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී කිව්වා එක පාසලක ළමයි සංඛ්‍යාව 30යි, ගුරුවරු 9යි. ඉතින් මානව සම්පතත් අපත යමින් තිබෙනවා. මා ගාව තිබෙනවා තවත් වාර්තාවක් මම ඔබට කියන්නම්. මම ඉස්කෝලේ නම කියන්නේ නැහැ. ත්‍රිකුණාමලේ කුච්චවේලි ප්‍රදේශයේ පාසලක් තිබෙනවා. ළමයි දෙන්නයි ගුරුවරු දෙන්නයි. තවත් ත්‍රිකුණාමලේ කුච්චවේලි ප්‍රදේශයේ තවත් සමානයක තවත් බණ්ඩාරවෙල පාසලක් තිබෙනවා. හල්දුමුල් අධ්‍යාපන කොට්ටාසි ළමයි 3යි ගුරුවරු 3යි. තව පාසලක් තිබෙනවා ත්‍රිකුණාමලේ අධ්‍යාපන කොට්ටාසේ ළමයි 4යි ගුරුවරු 4යි. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ ළමයි 4ට ප්‍රතිඵලත් නැහැ, ගුරුවරුන්ට ප්‍රතිඵලත් නැහැ. ඒ නිසා 50ට වඩා අඩු පාසල් බැලුවොත් අප ගුරු ශිෂ්‍ය අනුපාතය 1:5යි. ඒ නිසා වෙලා තියෙන මොකද? මානව සම්පත අපත ගොස් තිබෙනවා. ඒ නිසා අපේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන තමයි හැම දරුවෙකුටම ප්‍රශස්ත මට්ටමේ පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව බාර ගන්නවා. ප්‍රශස්ත මට්ටමේ අධ්‍යාපනය. පාස්කුවන් සහිත පාසල, අවශ්‍ය මානව සම්පත සහිත පාසල, ඒ දරුවාට තමන් ජීවත් වෙන පරිසරයෙන් ඔබට ඉස්සරහට යන සමාජ ක්‍රියාකාරකම්, පාසල් ක්‍රියාකාරකම් සහිත පාසලක් අවශ්‍යයි. එහෙම පාසලක් අවශ්‍ය නැද්ද? අන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මේ පාසල් පද්ධතිය පිළිබඳ යලි සලකා බැලීම අපි සැලකිලිට භාජනය කරනවා. ඒ ප්‍රතිසංස්කරණ වැදගත්ම සාධකය. ඊළඟ ප්‍රධාන ප්‍රශ්න මොකක්ද මුහුණ තිබෙන්නේ?